අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද කරන්න යන්නේ ටිකක් වෙනස්ම වැඩක්. ඉතින් වැඩේ කියන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක නැත් දාලා තියාගන්න. මුලින්ම කියලා ඉන්නම් මම මොකක්ද අද හදන්න යන්නේ කියලා. මම හදන්න යන්නේ ලස්සන පොඩි මිනි පොන්ඩ් එකක්. මේක ඔයගොල්ලන් කිව්වත් ලස්සනයි කියලා හිතන ඕනම තැනකින් තියන්න පුළුවන්. ගෙදර ඉස්සරහ වුණත් තියන්න පුළුවන්. ඉතින් මේකට ලොකු වියදමක් නම් යන්නේ නැහැ. මට රුපියල් 500ක් වගේ වියදමක් ගියේ. මොකද ඔය පැල ටිකටයි ඔය කොහොබත් එකටයි මිනි පොන්ඩ් එක හදන්න පටන් ගන්න කලින් අපි බලමු ඉස්සෙල්ලාම මම අරන් තියෙන දේවල් ටික එකින් එකට. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි යමු මේක හදන්න පටන් ගන්න. මගේ මිනි පොන්ඩ් එකේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි ඔන්න ඔය ප්ලාස්ටික් බොක්ස් එක. ඔයගොල්ලෝ ගාව ප්ලාස්ටික් බොක්ස් නැත්තම් ලොකු බේසමක් වගේ ගන්නත් පුළුවන්. ඕක හිල් වෙලා එහෙම නැහැ. කලින් මම ඕකට මාළු දාලා තිබ්බේ. මාළු ටික අයින් කරලා ගත්තේ ප්ලේටි වගේ හිටියේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔය වගේම එකක් ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගන්නකොට ලොකු බේසමක් වගේ ගත්තත් නැහැ. තියෙනවා නම් ගත්තට ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ පොඩි තව මේ බොක්ස් එකකුත්. මේක ටයිල් කැට වලින් හදලා තියෙන්නේ. අඩිය ටයිල් කැට පහක් කරන් මේ මාත් සිමෙන්ති වලින් අලවලා මං හැදුවේ. ඕකෙත් මාළු දාලා හිටියේ. ඒකත් මම අයින් කරලා ගත්තා. මේ වැඩේට ඕන හින්දා. මෙතනදි කියන්න තියෙන්නේ ඔය වගේ එකක් ඕනේ නැහැ. ඔයගලන්ට අර පරණ වතුර කෑන්නයක් වගේ ගන්නත් පුළුවන්. කොහොම හරි ඔය බොක්ස් එක අර බොක්ස් එක ඇතුලෙන් ලස්සනට තියාගන්න පුළුවන් වුණාම ඇති. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා තව ඔන්න වගේ ලොකු ගල් කැට. ඔය මන්නම් ගන්න තියෙන පරණ අපේ ගෙදර තිබුණ කොන්ක්‍රීට් ගල් වගේ. ඔයගොල්ලෝ ගාව ඒවත් නැත්තම් පරණ උළු කැටයක්, ගඩොල් කැටයක් කුඩු කරලා ඔය බිම තියෙන ගල් කැටයකුත් ගන්න පුළුවන්. ඔයිට වඩා ටිකක් ලොකු ඒවා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔයිට වඩා පොඩි ඒවා නම් ගන්න එපා. මේ තියෙන්නේ පොල් එල්ලක් පොඩියට කපාගෙන මේවට චිප් කෑලි කියලා කියනවා. මේ තියෙන්නේ කළුපස්. මේවත් තියෙන්නේ ඔය ගෙවල් වල කුණු රොඩු පුච්චන තැන්වල. ඊට පස්සේ තියෙනවා ගොම, වේලුණු ගොම. මේවයි කැට වගේ ටිකක් තිබ්බා. ඊට පස්සේ පොඩියට හලාගත්තු ටිකකුත් තියෙනවා. ඕගොල්ලන්ට එම හලන්න ඕනේ නැහැ. ඔය වෙන වැඩකට හලාගත්තු ටිකක් මම අරන් තියෙන්නේ. ඕගොල්ලෝ ගාව ගොම හොයාගන්න නැත්නම් ඒක අවුලක් නැහැ. ඊට පස්සේ මම අරන් තියෙනවා කොහොබත් පැකට් එකක්. මේක කිලෝ 2 පැකට් එකක්. රුපියල් 180ක්ද කොහෙද උනේ? ඕක 180යි. ඊට පස්සේ මේ වගේ බෝතලයකුත් මම අරන් තියෙනවා හිල් කරලා. ඕකේ අඩිය කපලා අරන් තියෙන්නේ. බෝතලේ මොකටද කියලා මම ඉස්සරහදී කියන්නම්. ඇණියක් රත් කරලා අරන් තමයි මම හිල් ටික විද්දේ. මීට වඩා හිල් ටිකක් විදගත්තා නම් ඔයාලා හොඳයි. ඊට පස්සේ මං හදන මිනි පොන්ඩ් එකේ හිටවන පැල විදියට මම මෙන්න මේ වගේ පැල ටිකක් අරන් තියෙනවා. මේ නුග පැල කියලා තමයි යාලා මට කිව්වේ. මම නම් දන්නේ නැහැ. ඔය පැල මාර ලස්සනයි. ඔය කලින් මුල් එහෙම එනකොට ඕක ලස්සනට කපලා අර හදන්නයි තියෙන්නේ. අර බොන්සායි කරන ඕගොල්ලෝ දැකලා ඇති බොන්සායි පැල. ඒ වගේ ඕක හදන්න පුළුවන්. මෙන්න මේ පැලේ නම් මීවන වර්ගයක්. මේක මාර ලස්සනයි. කොළ නිකන් අර ක්‍රේල් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉන්න ඔයාලට මම පෙන්නන්නම් ලං කළාම. ඔයගොල්ලෝ හොඳට බලන්න. ඒකට පේනවා නිකන් අර අමුතුම ලස්සනක් තියෙන මේ පැලේ. ඔන්න ඔය පැල් ටික තමයි මම මිනි පොන්ඩ් එකේ හිටවන්න හදන්නේ. කියන්නේ වතුරෙන් උඩ බොක්ස් එක උඩ හිටවන්න ඔය ටික තමයි. මෙන්න මේ පැලේ නම් ඇක්වේරියම් එකෙන් ගත්තේ. ඔය පොට් එකටම ගියේ රුපියල් 50යි. ඕක හැදින්නේ වතුර යට. ආයි කිරිහට්ටියකුත් මම අරන් තියෙනවා. ඔය මම පෙන්නුව බඩු ටික තමයි අපේ මිනි පොන්ඩ් එකට ඕන වෙන්නේ. අපි දැන් මුලින්දා හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම මම ඔය ප්ලාස්ටික් බොක්ස් එක අරගෙන මම මිනි පොන්ඩ් එක හදන තැන ගානට සම්බරව තියෙනවා. පැත්තකට කොහෙවත් ඇලෙන වෙන්න මම කලින් ගානට බිම හදාගෙන තිබ්බේ. හරි ගානට හරි ලෙවල් එකට ගානට බැලන්ස් ඇතිව තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපේ පොඩි බොක්ස් එක අරගෙන ඕක ඇතුලෙන් තියෙනවා. ඒකත් ගානට සම්බරව තියන්න ඕන. ඔය බොක්ස් එක ඇතුලේ කොහෙටවත් ඇලෙන වෙන්න එකත් ගානටම තියාගන්න ඕන. එහෙම නැත්නම් අපේ මිනි පොන්ඩ් එක ඇතට පේනවා. ඔය බොක්ස් එක ඇතුලේ ගානට දෙපැත්තට එක ගානටම එක සමානම වෙන්නම තියාගන්න ඕන.
ගානට සමාන්තරවර ටැංගි තියාගත්තට පස්සේ අඩියටම එකතු කරනවා අර කළු ගල් කැට ටික. ලොකු ගල් කැට අඟල් 2ක් විතර මම දානවා. එක පැත්තකට ඒ කළු ගල් ටික එකතු කරගත්තට පස්සේ අනිත් පැත්තට අර මං කියවනේ බෝතලයක් හිල් කරලා විදගත්තේ. අන්නේ බෝතලේ අඩියෙන්ම තියලා ඒක වටේටම ගල් ටික දානවා. ඒ මොකද බෝතලේ එකතු කළේ ඕක ඇතුලේ යට බොක්ස් එක හිල් කරලා නැහනේ. වතුර බහින්න විදිහක් නැහැ. එහෙම වුණොත් අර පැලවල මුල් ටික කුණුලා පැල් ටික මැරෙන්න පුළුවන් වතුර වැඩුණාම. ඒක නිසා ඕකට මේ රැඳෙනවා වතුර ටික ඕකට පිරෙනවා. ඔය ටැංකියේ තියෙන වතුර ටික ඊට පස්සේ ඕකෙන් අයින් කරන්න පුළුවන් වෙනවා. ඔය පොඩි බටයක් දාලා වතුර ටික ඇදලා ගන්න පුළුවන් ඔය බෝතලයට එකතු වෙන. ඒක හිල් කරලානේ තියෙන්නේ. දැන් වටේ වතුර තියෙද්දි ඕක ඇතුළට මුකුත් දාන්න නැහැනේ බෝතලේ ඇතුළට. ඒ තියෙන හිස් අවකාශයට වතුර ටික පිරෙනවා. හිස් ඉඩට. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඕක බොක්ස් එක හිල් කරලා ගත්තා නම් කරදරයක් නැහැනේ කියලා. එහෙම ගන්නත් පුළුවන්. මම ඕක හිල් කළේ නැත්තේ පස්සේ හරි මට ඕන වුණොත් කියලා අපරාධයක් නිසා ඒකයි මම හිල් කළේ නැත්තේ. ඔයගොල්ලන්ට ඕන නම් හිල් කරලා ගන්නත් පුළුවන්. බෝතලේ ඇලවෙන්නේ නැති වෙන්න ගානට ගෙයින් කියලා වටේට ගල් ටික දාගන්න ඕන. බොක්ස් එකේ මම හරි මැදින්ම බෝතලේ තිබ්බෙත් නැහැ. පොඩ්ඩක් අයිනට වෙන්න ගස් ටික හිටවුවාම බෝතලේ පේන්නේ නැති වෙන්න තමයි මම ගොඩක් මේ අයිනට වෙන්න තිබ්බේ. නැත්තම් කැතයිනේ. දැන් මම පස් මාධ්‍ය හදාගෙන ඉන්නවා. මේ පස් ගද්දි ඔයගොල්ලෝ එක සමානව කොටස් ගන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ පස් ගන්නකොට බාස්කට් එකකින් ගන්නවා නම් කළු පස් එකක් ඒ බාස්කට් එකෙන්ම ඊට පස්සේ ගොම කොටස් එකක් ඒ බාස්කට් එකෙන්ම එහෙම අරන් තියෙන්නේ. කොහොබත් නම් ඒ ගාන මොන් නැහැ. මොකද කොහොබත් කිලෝ 2ක වගේ පොඩි පැකට් එකක් තිබ්බනම් ඇති. කොහොබත් දාන්නේ මං හිතවන ශාක වලට අවශ්‍ය කරන හොඳ පෝෂණ සංඝටන ගොඩක් තියෙනවා කොහොබත් වල. අනිත් එක තමයි කොහොබත් වල හොඳට තෙතමනේ රඳා පවතින. අපි ඉක්මනටම මේ පස් ටික කලවම් කරගෙන බලමු ඉතුරු ටික. දෙවෙනි ලේයර් එක විදිහට අර අපි පොඩියට කපාගත්ත පොල්ලෙලි චිප් ටික දානවා. ඒ කියන්නේ කළු ගල් වලට උඩින් දාන්නේ. පොල්ලෙලි චිප් ටික දාගත්තට පස්සේ අර අපි අනාගත්තු පස් මිශ්‍රණය මේකට දාගමු.
මෙතනදී යාළුවනේ මම ගලක් හිර කරලා තියන්නේ නැහැ කියනවා නම් පස් පුරවන්න බෑ. ওই ගලක් නැත්තම් ඔතන ලොකු සිදුරක් තියෙනවා. ඒක වහගෙන ඉන්න ඕන. නැත්තම් පස් ටික ඔතනින් අස්සෙන් බිමට වැටෙනවා. ඔය සම්පූර්ණ කටමට්ටමටම පස් ටික පුරවන්න. අනිත් එක තමයි මේ අපි ගන්න අර ප්ලාස්ටික් බෝතලයත් අර උසරම වෙන්න ඕන. ඒ කියන්නේ බොක්ස් එකේ උසම වෙන්න ඕන. පස් දාලි වෙලා අතින් පොඩ්ඩක් තද කරගන්න ඕන. නැත්නම් ඔක කාලයක් යද්දි ටිකක් දවසක් යද්දි නිකම්ම ඔක බහිනවා යටට. ගොඩාක්ම තද කරන්නෙත් නැහැ. එහෙම වුණොත් අපේ හිතවන ශාකවල මුල් ටික අදින්න නැතුව යනවා. පොඩ්ඩක් අදින් තද කරගන්න ඕන. තව දෙයක් ඔය අස්සටත් පස් ටිකක් පුරව ගන්න ඕන. හරි යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේන්නේ නැති මං ගාන්න පස් ටික පුරවගෙන තියෙන්නේ ඔය උඩ මට්ටමටම පුරවගෙන තියෙන්නේ. බලන්න බෝතලේ ඇතුලේ පොඩි කැරටියක් කැල්ලලා තියෙනවා. ඒක නම් අවුලක් නැහැ. ගාන්නටම පුරවගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ ගස් ටික හිටව ගන්න එක. අපි පැල ටික හිටවනකොට පැලේ අර උස ගතිය පේන්නේ නැති වෙන්න ටිකක් අඩියටම හාරලා යටින්ම හිටවන එක ගොඩක් හොඳයි. නැත්නම් කැතයි උස ගතිය පේුණොත්. පැලවල මුල් වලට හානියක් නොවෙන්න පරිස්සමට හිටව ගන්න ඕන.
දැන් නම් අපේ මිනි පොන්ඩ් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. දැන් තියෙන්නේ ඔන්න ඔය මොක්ස් එක ඔය ටැංකිය වටේටම අල්ලගන්න. ඒ කියන්නේ කාපට් එකක් දැම්මා වගේ වටේට ලස්සනට අල්ලගන්න ඕන. ඔය මොස් එක නම් ඔය තාප්පවල් අයින එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් වත්ත පිටියට බෑලා ඇවිද්දොත් ඕන තරම් ඇති. දැන් යාළුවනේ වටේ වැඩ ටික නම් ඉවරයි. පැල් ටික හිටවල පාසි ටිකත් අල්ලගත්තා. දැන් තියෙන්නේ අපේ ටැංකිය ඇතුලේ වැඩ. ඒ කියන්නේ පොඩි බොක්ස් එක ටැංකියේ ඒක ඇතුලේ වැඩ ටික. ඒක මම පිරිසිදු කරගත්තා. අර පස්සෙන් වෙරලා තිබ්බේ ටිකත් අයින් කළා. ඉස්සෙල්ලාම කිරි හට්ටිය අරගෙන අර පැල ටික හිටව ගන්නයි තියෙන්නේ. අර වතුර හැදෙනවා කිව්වේ. තව මම පැල වර්ගයක් ගෙනාවා. ඒකේ නම නම් දන්නේ නැහැ. දැන් නම් අපේ මිනි පොන්ඩ් එකේ වැඩ ඉවරයි. දැන් තියෙන්නේ අන්තිම වැඩේ කිරි හට්ටිය ඔය ටැංකිය ඇතුලෙන් තියන්න විතරයි. උතනදී මඩ ටිකුත් ඇවිස්සෙනවා. ඒක නම් අවුලක් නැහැ. ඊ දෙවෙනි පාර වෝටර් චේන්ජ් එක දෙද්දී ඔක ඇරලා යනවා. මේ තමයි යාළුවනේ අපේ මිනි පොන්ඩ් එකේ අන්තිම පෙනුම. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? හිතෙන් දේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා ඔයා තමයි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව දෙයක් මේකට දාන්න ඕන මාළු මොකද කියලා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තව දෙයක් යාළුවනේ ওই නිල් පාට කොටස වැහෙන්න පල්ලෙහාට ওই වැල් දුවන ශාකයක් හිටවුවා නම් තවත් ලස්සනයි මේක. අද වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවරයි. අද වීඩියෝ එකත් එක්ක එකතු වුණා. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්. ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න.